පුතේ අද මම මේ කියන්න යන පුතේ ඔයාලා ගොඩ දෙනෙක් අහපු කතාවක් නෙවෙයි පුතේ. ඒ කියන්නේ මේ කතාව හරි බැරෑරුම්මක් පුතේ. ඒ කියන්නේ පුතේ මේ රාවණ රජතුමාගේ පැමිණීම වළක්වන්නේ පුතේ ඉන්දියාව දුසේරාව කිව්වට ලංකාවෙත් බලපෑම් සහ බලවේග තියෙනවා පුතේ. මොකද ඉහළ තැන්වල ඉන්න ඉහළ තැන්වල වැජබෙන සාමාන්‍ය දෙයක් කිව්වම පිළිගන්න මිනිස්සු කණ්ඩායම් වට කරගත්තු ඍෂිවරු නෙමෙයි මුනිවරුත් නෙවෙයි හාමුදුරුවරු වගේ අය මේ රාවණ පැමිණීමට කැමති නෑ පුතේ. දැන් කන්නෝරුවේ හාමුදුරුවෝ වුණත් එයාට වැඩි ඉහළ කෙනෙක් ඇවිල්ලා හරි දහම අවබෝධ කරලා දෙනවට කැමති නෑනේ පුතේ. නම් වශයෙන් කියනවා නෙවෙයි මම මේ නිකන් කිව්වේ. නමුත් එක හාමුදුරු කෙනෙක් ඉන්නවා පුතේ. මෙයා තමයි මේ රාවණගේ පැමිණීමට ලොකුම හුනියම කරන්නේ. මේ ලංකා භූමියේ ඉඳගෙන. මිනිහ දක්ෂයෙක් පුතේ. ওই මාතර පැත්තේ මිනිස්සෙක්. ඉතින් මේ රහත් උනාය කියලා කියනවා මෙයාම කියනවා. නමුත් මෙයා තමයි පුතේ ගොඩක්ම අකමැති. මොකද මේ රාවණ කුමරු කියන්නේ ආධ්‍යාත්මික බලය සහ මේ හැමදේම ශක්තිය, එතකොට ඔහු සතු ඥානය මේ හැමෝම අභිභව යන්නේ කන්නේ පුතේ. එතකොට පුතේ මෙයා රජ වෙලා දහම් දේශනා කරලා මේව කරලා මේ ලංකාව මේ තත්ත්වයට බබලවනකොට අර චරිතවල පුතේ පතුරු ගැලවෙනවා. මොකද දැන් ඔය රහත් කියන එහෙම කිව්වට පුතේ මෙයාගේ තියෙන්නේ ඇත්ත රහත්කමක් නේ. කාගේද අපේ රාවණ කුමරුන්ගේ. ඒ කියන්නේ මෙයාගේ මේ බල උපද්දවගෙන ඉන්න කෙනෙක්. ඉතින් ඒ කෙනා පුතේ මේ ලංකාවේ රජ වෙනවට පුතේ අර එහෙම මේ කියන අය සහ එහෙම හිතන අය කැමති නෑ පුතේ. දැන් පැහැදිලිද? ඒ කියන්නේ ලොකු බලපෑමක් කරනවා. මොකද ඔය කියන කෙනා මේ යක්කුන්ට දෙවිවරුන්ට අණ කරන කෙනෙක්. ඔය කවුරු තර්ක කරත් ඒ තර්ක බිඳලා මේවා කරලා දැන් ඒ කියන්නේ රාවණ කුමරු බුදු වුණොත් අනිත් පැත්තේ ඉන්න අර වසවර්ති මාරයා හෝ නැත්තම් ආනන්ද කවුද මේ දේවදත්ත දේවදත්ත වගේ තමයි. මොකද ඔය බුදුහාමුදුරන්ගේ කාලෙත් ඉඳලා තියෙනවනේ පුතේ. ඔය කියන්නේ මේ කළු මහත බඩතඩි මිනිහෙක් හෙළුවෙන් ඉඳගෙන අභිධර්මයක් දේශනා කරා කියලා අහලා තියෙද? ඉතින් එහෙම තමයි. ඒ කියන්නේ මේ හැමදේම තමන් ඉගෙනගෙන ඉන්නේ, තමන් හැමදේම දන්නවා, තමන් බුදුන්, තමන් රහතුන් එහෙම කියලා එක්කෙනෙක් එහෙම බුදුන්ගේ කාලෙත් එහෙම අභිධර්මයේ දේශනා කරලා තිබ්බේ. අවීචි මහ නරකාදී තමයි ඉපදිලා තිබ්බේ. ඉතින් මේ ඔය විදිහට මේ පැමිණීමට පුතේ ලොකු බාධාවල් ගොඩක් තියෙනවා. හැබැයි අපි කිව්වනේ. අපි කිව්වා අදාළ කාලෙදී සාමාන්‍යයෙන් 2027 වෙනකොට මේ සියලු දේ මේ සබා දහමෙන් සිද්ධ කරනවා පුතේ. මේ හැමදේම සිද්ධ වෙනවා. අපිට ඒක වෙනස් කරන්න වළක්වන්න බෑ. නමුත් මේ ලංකාවෙන් මේ සහ මේ ඉන්දියාව කොහොමද දුෂේරාව පවත්තලා ඒ දේවල් ටික කරනවා. හැබැයි මේ ලංකාවෙන් මේ වෙන දේවල් කීපය තමයි අපට නවත්ත ගන්න ඕන පුතේ. මොකද අපිට මේව නවත්තන්න පුළුවන්. ඉතින් අර ඇත්ත කතාව පුතේ මේ යුද්ධයක් සිද්ධ කරලා රට එක්සේසත් කරලා එහෙම කරපු දුර්ගම රජුරවන්ට පුතේ වස දීලානේ මරන්නේ. ඒක නයි දෂ්ට කරවල හරි එහෙමනේ පුතේ. ඉතින් අපි අන්න ඔතන පුතේ විසඳ ගන්න තෝ පුතේ මේ රට ඇත්තටම ගොඩ ගන්නරම් මං හිතන්නේ නැහැ. අර පුතේ ඉස්සෙල්ලා මං අර සදාන් කරපු පුතේ නිගණ්ඨයෙක්නේ. ඒ කියන්නේ නිගණ්ඨයෙක් කියන්නේ කොණ්ඩේ ඉතින් බූ ගාගෙන බඩ තඩි කළු මහත මිනිස්සෙක් මේ මව නැත පියා නැත ආගමක් නැත එහෙම කියලා අභිධර්මයක් දේශනා කරා කියලා සඳහනක් තියෙනවා. ඉතින් ඒ වගේ සංඝයා වහන්සේලා ගොඩක් එක්කනේ පුතේ අපි මේ වෙනකොට ලංකාවේ ජීවත් වෙන්නේ. ඉතින් මේ රාවණ අරන් එන දහම පුතේ ඊට හත්පසින් වෙනස්. ඊට ගොඩක් වෙනස්. ඒ වෙනස තමයි පුතේ මේ කරන්න දෙන්නේ නැත්තේ. හැම ඒගොල්ලෝ එකතු වෙලා මේ නවත්තන්න හදන්නේ. ඒ වෙනසට ඒගොල්ලෝ කැමති නැහැ පුතේ. මොකද අවංකයි නම් පුතේ අවංකම ජීවත් වෙන්න ඕනේ. ඒක තමයි රාවණ රජතුමාගේ න්‍යාය පුතේ.
එතකොට ඒකට කැමති නෑ පුතේ. ඇත්තට කවුද පුතේ කැමති? මේවා වුණත් අහන්නේ කවුද පුතේ? මිනිස්සු අහනවද මේවා? නෑ. ඇහුවත් අය නේ හරියට ඇද්දායි කමෙන්ට් ඇද්දායි. එහෙමනේ පුතේ. ඔය පුතා මට කිව්වේ. එයාක් මිනිස්සුන්ට මේවා විහිළු. මිනිස්සු බනිනෝ. අනේ වෙන පුතේ කමන්නේ. අපිත් ඇවිල්ලා පුතේ මේ ලෝකේ රටට මොකක් හරි සේවයක් කරන්න. ඒ සේවාව ඉතින් අපෙන් සිද්ධ වෙනවා පුතේ. ඒකේ තමයි හැමදාම. ඉතින් පුතේ මේ හතු පිපෙනවා වගේ පුතේ එක කාලවලට එක කාලෙට එක කෙනා ඇවිල්ලා පුතේ එක දේවල් කොට හරි දහමක් පුතේ අවබෝධ කරගන්න දහමක් පුතේ තිබුණාද? මේ කාලය ඇතුළත අවබෝධ කරගන්න දහමක් තිබුණාද? කිසිම තැනක තිබෙන්නේ නැහැ පුතේ. ඔක්කොමලා කියන්නේ තමන්ගේ හිතලුනේ පුතේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ වුණත් පුතේ කොච්චරන වෙනස් වෙන්නේ නැද්ද? පුතා නිකන් කල්පනා කරලා බලන්න අපි ජීවත් ඉපදුන දවස්වල අවුරුදු 4-5 කාලෙදි ගම තිබ්බේද දැන් තියෙන්නේ. කොච්චර දේවල් වෙනස් වෙලාද අවුරුදු 20ට 30ට 10ට 15ට 30ට 40ට. ඉතින් පුතේ මේ 2500ක් විතර එනකොට මේවා වෙනස් වෙන්නේ නැහැ කියලා කියනවද? හිතනවද? සෑහෙන්න වෙනස් වෙලා තියෙන පුතේ. මිනිස්සු අතින් දාගෙන සහ වැඩිපුර දාලා හරි බුදුහාමුදුරුවෝ කියපු අඩුවෙන් මේව කරලා හරි. එහෙම තමයි තියෙන්නේ මේක. ඉතින් මේ බුදු කෙනෙක්ගේ බණ අහනවා කියන්නේ පුතේ ඉතින් මුනිවරයෙක්ගේ. ඉතින් පුතේ මේ බුදුදහම ළඟම තමයි පුතේ මේ මුනිදහම තියෙන්නේ. මේ අපි මේ දේශනා කරන දහම් පුතේ මේ බ්‍රාහ්මණ දහම, බමුණු දහම මේ බුදු කෙනෙක්ගේ කටින් පිට වෙන්නේ මේ වචනම තමයි පුතේ. මොකද මේක හරිම අවංකම ජීවත් වෙන්න ඕන ගමනක් පුතේ. රහසින්වත් පව කරන්න බෑ පුතේ. එහෙම කවුරු ජීවත් වෙන්නේ නැහැ නේ පුතේ. ඉතින් මේ රාවණ කුමරුන් අපි ඔය කිව්ව විස්තරත් එක්ක අපි පුතේ දැන් කලුන්ත ගැන කතා කරානේ. අනිවාර්යයෙන්ම පුතේ මේක සිද්ධ වෙනවා. මේ කොතනින් හරි පුතේ මේ ඒ කියන්නේ මේ අපටත් වැඩිය දැනුමක් තීරුමක් තියෙන ඒ කුමාරයා පුතේ මේ ලෝකේ සමාජයේ යහපත්ම වෙනුවෙන් ඉදිරිපත් වෙනවා පුතේ. ඒක ස්ථිරයි පුතේ. ඒක පුතේ මේ සපා දහම සහ තාරකා ශාස්ත්‍ර මේ හැමදේමත් එක්ක බලලා කියන්නේ පුතේ හරි අමුතු දෙයක් පුතේ. මේ දිනවල මේ වර්ෂයේ මේ මුල භාගයේ මේ ගිය අවුරුද්දේ අග භාගයේ මේ ආසේ පුතේ කවදාවත් සිදු නොවිච්ච දේවල් පුතේ සිදු වෙන්නේ. කියන්නේ මීට අවුරුදු 5000කට 10000කට 15000කට එහෙම කලින් සිද්ධ වෙච්ච සිදුවීම් පුතේ ආසේ සිද්ධ වෙනවා. මේක හරි ප්‍රබලයි පුතේ. මේක ඉතාම ප්‍රබලයි. ඔය දරුවට තේරුණාද? ඔළුව ගන්න නෙමෙයි. ඔව්. මට තේරෙනවා දරුවට තේරෙන්නේ නැති. ඒක නෝතරුවම හොයාගෙන ඉන්නේ. ඉතින් මේ අපි පුතේ මීට වැඩිය ධාර්මික නම් වෙන්න ඕන පුතේ. අද සමාජය ඇත්තටම පුතේ ගොඩාක් පිරිහිලානේ. හිතන්නකෝ දැන් පිරිසිදු අවුරුදු 18 වෙනකල්වත් ජීවත් වෙන පිරිසිදු ගැහැණු ළමෙක්වත් හොයාගන්න පුළුවන් කාලයක්ද පුතේ මේක. පිරිසිදු ගැහැණු ළමෙක් පිරිසිදු කොල්ලෙක් කුමර බඹසර සහ කුමරි බඹසර. මේ බඹසර සීලේ වටිනාකම් පුතේ ಜಾතිත් පින් දෙන පින්කමක්. මේ බඹසර සීලේ රැකීමේ ආනිසංස පුතේ ලේසි නෑ. මේ බඹසර සීලේ රකින්න ඊළඟ ආත්ම පුතේ දිවි දේවතාවරු වෙලා නැත්තම් හොඳ පෝසත් පවුල් ලස්සන කුමාරවරු වෙලා ඉපදෙන්නේ පුතේ. මේක පරිස්සම් කරගන්න හැමෝටම බෑ. මේක පරිස්සම් කරන අයට ඒ ලැබෙන ආනිසංස සහ ඒ කුසල් කියලා නිම කරන්නත් බෑ පුතේ. හොරකම් වංචාව දූෂණය සල්ලාලකම් බේබදුකම් මේ හැම දෙයකින් මේ සමාජයේ පිළිගන්න පුතේ දැන් තියෙන්නේ. ඉතින් මේකට විසඳුමක් අරන් එන මේ යුක්තිගරුක ලෝකෙටම වන් ඇන්ඩ් ඔන්ලි ලෝකෙටම එක නායකයන් පුතේ මේ ඉන්නේ. ඉතින් අපි දුහුත් මුදුන් දීලා ආශිර්වාද කරන්න ඕනේ නැද්ද මේ තුමාගේ මේ ගමනට? ඒ ආශිර්වාදය අනිවාර්යයෙන් එකතු වෙන්න ඕනේ නේද? ඒ ආශිර්වාද එකතු වෙන්න ඕනේ. ඉතින් මේ මයික දෙයක් ඉල්ලනවා. ඇත්තටම මේ බුදුදහම හොයන්න ඕන නම් මහාන වෙලා පන්සල් වලට යන්න එපා. මේ ඔබ වහන්සේලාත්
අනේ මේ ඔය ඉන්න විදිහට පාඩුවේ ගිහි ජීවිතේ ඉඳලා කාලා බිලා ඉඳලා මැරිලා යන්න. මේ ආතල් ගන්න හයිපයි වාහන පදින්න හයිපයි ෆෝන් වලින් වීඩියෝ බලන්න. පන්සල් වලට එන්න එපා. යන්නත් එපා. මේ වෙඩි තියන්න ඕන මිනිස්සු පුතේ සාසනේ ඉන්නේ. වෙඩි තියන්න ඕන මිනිස්සු. මුන් කවදාවත් මේකට යහපතක් කරන්නේ නැහැ. මේ ඉන්නකන් ඉතින් කියන්න ඕනවට බන ටිකක් කියලා. හාමුදුරු කෙනෙක් වුණාම බන ටිකක් කියන්න එපයි. අන්න ඒ වෙනුවට බන ටිකක් කියලා. තමන්ගේ පාඩුවේ තමන්ගේ මැච් ගහන ඔක්කොම හොරු ඉන්නේ පුතේ. සල්ලාලියෝ, බේබද්දෝ, මදාවියෝ පිස්තෝල තියාගෙන ඉන්න පන්සල් වල. මොනව කරන්නද? අඹ කඩන්නද? නෑනේ. ඉතින් මේ කුමාරයාගේ පැමිණීම පුතේ ඒක සිද්ධ වෙනවා. ඒක අපි කිව්වනේ. අපි මේ හැමදේම දැකලා තමයි කියන්නේ. ඉතින් මේ අපි ඇත්තටම අපි ආශිර්වාදයක් එකතු කරමු. පහනක් පත්තු කරලා පහනක් තල්වලා මේ සියලු දෙනාගේම මේ ආශිර්වාදය මේ දියසේන කුමාරයාට ලබා දෙමු. අනිවාර්යයෙන්ම සියලු දෙනාගේම ආශිර්වාදය මත තමයි ඔහුගේ ගමන තීරණය වෙන්නේ. ඉතින් අපි ඔහුව මේ ලෝකෙට කැඳමු. හරි පුතේ. ඉතින් අද මගේ කතාව ඉතින් උතරින් මම නවත්තනවා පුතේ. පුතාට තෙරුවන් සරණයි.